ඉතින් කොහොමද යාළුවනේ අද වීඩියෝෙන් පෙන්වන්න යන්නේ මෙන්න වගේ ප්ලාස්ටික් බෝතලයකින් ඔයාලට පොලිතින් බෑග් පුරවන්න නැත්නම් තේ අතු පැල හදාගන්න බෑග් පුරවන්න මල් පැල හිටවන්න බෑග් පුරවන්න පුංචි ක්‍රමවේදයක් කියලා දෙන්න. ඉතින් මේකෙන් දවසට බෑග් 4500කට වැඩි ප්‍රමාණයක් පුරව ගන්න පුළුවන්. ආතරයිටිස් සන්ධි වේදනා කොන්ද කැක්කුම් අතපය හිරිවැටීම් දණහිස් කැක්කුම් කාර්ලේජ වර්ධනය සඳහා ඒ වගේම සියලුම වේදනාවන් සඳහා බෙහෙත් පොට්ටන ඔබත් මිලදී ගන්න අවශ්‍ය ඔබ මේ තියෙන දුරකථන අංකයට කතා කරන්න දින 3න් අපි ඔයාලයි ගෙදරටම අරන් එන්න ලෑස්ති. ඔබත් අලුහන් දත කුෂ්ඨ වලින් පීඩා විඳින කෙනෙක්ද? දින 5න් නිට්ටාවටම සුව කරගන්න කැමති නම් මේ තියෙන දුරකථන අංකයට කතා කරන්න දින 3ක් ඇතුළත ඔයාලට අපි මේ බෙහෙත් එක ගෙදරටම අරන් එන්න ලෑස්ති. මුලින්ම මේ වගේ ප්ලාස්ටික් බෝතලයක් අරගෙන මේක එක පැත්තක් කපා ගන්න ඕනේ. රවුම් වෙන්න කපා ගන්න. ඔයාලට පේනවා ඇති පැහැදිලි ඇති පුංචිම ක්‍රමවේදයක්. ඉතින් මේක සෑහෙන වටිනවා. ප්ලාස්ටික් බෝතල් විසිකරණය ඕන තරම් ගෙවල් වල තියෙනවා. ඒවෙන් වැඩක් ගන්න පුළුවන් ක්‍රමයක්. ඊට පස්සේ අනිත් පැත්ත අපි කපා ගන්නවා සාමාන්‍යයෙන් ඇන්ගල් එකට. මම ඔයාලට පෙන්වන්න පුළුවන් පහසු ක්‍රමයකට පෙන්වන්නම්. ඉන්නකෝ ඔයාලට මම මෙන්න මේ ආකාරයට පැත්තක් ඇන්ගල් වෙන විදිහට කපා ගත්තම අපිට පස් දා ගන්න ලේසියි. මෙන්න මේ විදිහට. ඉතින් මේවා ගෙදරදිම හදාගන්න පුළුවන්. දවසට බෑග් 4500ක් වගේ තමයි නිකන් අතින් පුරවන්න පුළුවන්. මේ ක්‍රමයට 4000ක් 3000ක් 5000කටත් වැඩි වෙනවා පුළුවන් වෙයි කියලා හිතනවා. හරිම පහසු ක්‍රමයක්. ඊට පස්සේ ඔයාලා මේක මෙන්න මේ ආකාරයට කපලා ඉවරලා ලොකු දෙයක් නැහැ. පොලිතින් කවරේට මේක එක කොනක් බස්ස ගන්න. අනිත් පැත්ත පොලිතින් කවරේ කොහොමද සීල් කරලානේ තියෙන්නේ. ඉතින් ඒක ගානට මෙන්න මේ ආකාරයට පොලිතින් කොලේ ටක් ගාලා බස්ස ගන්න පුළුවන්. පුංචි බෝතලයක් ගත්තොත් මෙන්න මේ වගේ ගානට බස්ස ගත්තා. ඊට පස්සේ තනි අතින් උනත් මේ බෑග් එක පුරව ගන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්නම් පුරවන ක්‍රමේ. ඇත්තටම මේවට කිසිම වියදමක් යන්නේ නැහැ. ඔයාලට ගෙදරදීම කරගන්න පුළුවන්. මෙන්න බලන්න. පොලිතින් බෑග් එක පිරෙනකම් මේක හරහා පස්සා ගන්න පුළුවන්. ඉතින් අපි අතින් දැම්මොත් ගොඩක් වෙලා කාලයක් යනවා. ඒකට වැඩි ඉතාම පහසු ක්‍රමයක් තමයි අද වීඩියෝෙන් පෙන්වුවේ. ඉතින් තුරු ටීවී හැමදාම අලුත් දේවල් අරන් එන්නේ. මෙන්න බලන්න. මේ වගේ ක්‍රමයක් ඔයාලා අත්හදා බලලා ඔයාලගේ අත්දැකීමත් ලියන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ හරි අපූර්ව වීඩියෝවක් තවත් දවසක අරන් එනවා. ඔයාලගේ අදහසත් මේකට ලියන්න කියලා බොහොම ආදරයෙන් ඉල්ලා සිටිමින් අදට වීඩියෝෙන් සමුගන්නවා. හැමෝටම සුබම සුබ දවසක්.